බුක් ෆෙයා යන්න කොළඹ අවට ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම පික්මී ඇප් එක යූස් කරන්න. ඔයාට 115ක වට්ටමක් හම්බ වෙනවා. ලෝක ළමා දිනයේ දවසේ අපි ආවා BMICH එකේ බුක් ෆෙයා එකට. අද පොත් ගන්න විතරක් නෙවෙයි ආවේ, තව අලුත් අඩකට ආවා. අපි බලමු මොකක්ද අද කරන වැඩේ කියලා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා බුක් ෆෙයා එකට පික්මී එකක ආවොත් 115ක ඕෆ් එකක් හම්බ වෙනවා වගේම පික්මී ඇප් එක ඔයා ඩවුන්ලෝඩ් කරලා තියනවා නම් ඔයාට එන්ට්‍රන්ස් එකත් ෆ්‍රී හම්බ වෙනවා. අද නම් බුක් ෆෙයා ආවේ ට්‍රෙන්ඩින් වෙච්ච පොත් ලිස්ට් එකක් ඔළුවේ තියාගෙන මෙන්න මේ ටික නම් ගන්නවාමයි කියලා හිතාගෙන. අපි බලමුකෝ ඒ පොත් ටික මේකේ තියෙනවද කියලා. දුකට කාරණාවක් තමයි මේ සැරේ නම් පොත්වල මිල ගොඩාක් ඉහළයි. ඒක නිසා සමහර පොත් කොච්චර ආසන්නත් ගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. මන්තර බුරුගම් පොතක් අරන් දෙන්නද? මේ සැරේ ස්වර්ණ පුස්තක ගත්ත පොත. දවලහන්ස මං කියවලා තියෙනවා. මේක මම කියවලා තියෙනවා. අබ්දුල් උමර්ගේ කවි පොත් ඔක්කොම ටික හම්බ වෙච්ච මම ගොඩක් සතුටින්. ගිය වතාවල් වල මම බුක් ෆෙයා ආවේ මට විෂයානුබද්ධ පොත්පත් එකතු කරගන්න. හැබැයි මේ සැරේ ටාගට් කරලම ආවේ නවල්ස් වලට. ඉතින් මෙතන තියෙන නවල්ස් දැක්කම මට පිස්සු හැදෙනවා. ඒ පිට කවර දැක්කම පොත් කන්න හිතෙනවා. ඒ තරම් හරිම ලස්සනයි මේ පොත්. ඒ වගේම මේ වගේ ඇතුලේ තියෙන කතන්දරත් ගොඩාක් ලස්සන ඇති. මේ ඔක්කොම පොත් ටික ඉතින් මට ගෙදර අරගෙන යන්න විදිහක් නෑනේ. ඉතින් මං අර කලින් කිව්වා වගේ මගේ ඔළුවේ තිබුණ ලිස්ට් එක මං හොයා හැම ස්ටෝල් එකක්ම පීරුවා. මොහන් රාජ් මඩවල කියන්නේ මගේ ආසම ඕත. මෙතන තියෙන ඔක්කොම පොත් ටික මම කියවලා තියෙනවා. මේ සැරේ අලුතෙන් ලොන්ච් කරපු ටොක්සික් විතරයි කියවලා නැත්තේ. ඉතින් මම ටොක්සික් පොත ගත්තා. ඇවිදලා ඔන්න බාගේන් එක ඇතුළටත් ආවා. මෙතන නම් 150 40 ඩිස්කවුන්ට්ස් දාලා තිබුණා. ලස්සන පොත් එතනක් තිබුණා. හැබැයි එතන ගොඩ වෙලාවක් ඉන්න රැඳෙන්න හම්බ වුණේ නෑ පොත් තෝරන්න. එතන ටිකක් දවාලේ ගියපු නිසා රස්නේ ගොඩාක් වැඩි. ඒක නිසා අපි ආවා බනිස් ගෙඩියක් ගන්න. බනිස් ගෙඩියක් කාලා ඉවර වෙලා අපි දැන් මේ යන්න හදන්නේ සී හෝල් එකේ තියෙන අපි ආපු වැඩේට. මේ ඉන්නේ චන්දන සූරිය බණ්ඩාර සර්. සර්ගේ ලිබ්‍රා කියන පොත ලොන්ච් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි ෆේස් පේන්ටින් එකක් කරා. අපි නෙවෙයි, ඇත්තටම මගේ සුදු මහත්තයා තමයි ෆේස් පේන්ටින් වැඩේ කරේ. ඉතින් අපි චූටි ළමයින්ගේ අද ඔක්තෝබර් 1 වෙනිදානේ ලෝක ළමා දිනය වෙනුවෙනුත් මේ පොත ප්‍රොමෝෂන් එකක් විදිහට අපි ලස්සන ෆේස් පේන්ටින් ඉවෙන්ට් එකක් කරා. බබාලා 100ක විතර ෆේස් පේන්ට් කරලා ඉවර වුණාට පස්සේ අපි ආව සුදු මහත්තයාට චිත්‍ර අඳින්න ඕනි කරන කැන්වස් එකක් ගන්න සකුරායකට. ඒකේ යාට ඕනි සයිස් එක තිබුණේ නැති නිසා ස්කෑන් ලංකාවෙන් යාට ඕනි කරන කැන්වස් එකත් අරගෙන අපි ඉතින් BMICH එකේ බුක් ෆෙයා එකට සමු දෙන්න තමයි මේ හදන්නේ. අද දවසින් භාගයක්ම මෙතන. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම යන්න ඔක්තෝබර් 6ට කලින්.